Hi! Welcome back to my YouTube channel. ඉතින් අද අරගෙන ආවේ 2026 A level කරන ඔයාට මේ අන්තිම දවස් 18 plan කරගන්න සුපිරිම plan එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යන් ඉක්මනටම මේ plan එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් plan එකට යන්න කලින් මම මතක් කරන්න ඕනේ මේ plan එක මම හැදුවේ ඔයාලට past papers තව එකපාරක් subject තුනේම complete කරලා ඔයාලට මතක තියාගන්න ඕනේ revise කරන්න ඕනේ දේවල් ටිකත් revise කරගෙන දවස් 18ක් ඇතුළත exam එකට ලෑස්ති වෙන්න. ඉතින් ඔයාලගේ ඒ plan එක මම ඔයාලට WhatsApp channel එකෙත් එක share කරන්නම්. මෙන්න මේ විදිහට තමයි plan එකේ පළවෙනිම page එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක මෙතනින් දාන්නම්. එතකොට පැහැදිලිව පේනවා අපිට දවස් 18යි ඉතුරු වෙලා තියෙන්නේ exam එකට. ජූලි මාසේ දවස් 9ක් විතර. එතකොට අගෝස්තු මාසෙත් පළවෙනි දවස් 9 විතරයි. ඔයා වැඩ කරන්න පුළුවන් දවස් ප්‍රමාණයකට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක බලාගෙන අපි ඊළඟ page එකට ගියොත් ඊළඟට මම ඔයාලට මේ plan එකේදී දෙනවා මෙන්න මේ වගේ පොඩි chart එකක්. මෙන්න මේ chart එක මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. මේකෙදි අපි කරන්නේ ඔයාට දැනට ගොඩ ගැහිලා තියෙන වැඩ ප්‍රමාණයෙන් ඔයා අනිවාර්යෙන් කරන්න ඕන වැඩ මොනවද? එතකොට ඔයා කළ යුතු දේවල් මොනවද? සාමාන්‍යයෙන් ඔයාට කරන්න ඕන දේවල් සහ නොකළ යුතු දේවල්. ඒ කියන්නේ ඔයාගේ priorities මේකෙන් ඔයාට අඳුර ගන්න පුළුවන්. මෙතෙන්දී මම විශේෂයෙන් කියන්නේ ඔයා කළ යුතුම කොටසට අනිවාර්යෙන්ම දාගන්න past papers ටික ආයෙ පාරක් කරන එක. එතකොට ඔයා ඊළඟට කරන්න ඕනේ දෙවෙනියට අත්‍යවශ්‍ය දේවල් වලට අනිවාර්යයෙන්ම දාගන්න ඔයාට මතක නැති දේවල්. දැන් past papers ආයෙ කරගෙන රවුන්ඩ් එකක් කරගෙන යනකොට අනිවාර්යෙන් ඔයාට අහුවෙනවා ඔයාට කවර් වෙච්ච නැති එහෙම නැත්නම් මතක නැති දේවල්. ඒ කොටස විතරක් ටග් ගාලා notes ටික refer කරලා මතක් කරගන්න. ඊට පස්සේ තවදුරටත් කරන්න ඕනේ දේවල් ඔයාට ඊළඟට වැදගත් දේවල් වලට මම කියන්නේ ෂෝට් නෝට් එකක් බලන දෙයක් එහෙම නැත්නම් ඔයා කලින් හදාගත්ත නෝට් එකක් පොඩ්ඩක් උඩින් රෆ්ලි කියවන දෙයක් එහෙම නැත්නම් තව මොන හරි මතක් කරගන්න තියෙන දේවල් මතක් කරන්න ආය මුලින්නම් පාඩම් කරන්න යන්න කාලය නෙමෙයි දැන් මම කියන විදිහට ඔයාලට මේ plan එකේ එහෙම නැත්නම් මේ plan එකේ දෙවෙනි කොටසේදී මම මේ දීලා තියෙන chart එක fill කරගන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා මොනවද දැන් ඔයාට කරන්න ඕනේ මේ වෙලාවේ ඔයා මුලින්ම කරන්න ඕනේ මොනවද priorities දෙන්න ඕනේ මොනවද කියලා එන්නේ කොටසෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ plan එකේ example එක දීලා තියෙන්නේ. මේක මම geography ICT media කියන subjects තුන කරන ළමයෙක්ට ගැලපෙන්න හදපු පොඩි plan එකක්. එතකොට මේ plan එක ඔයාට හරියන විදිහට හදාගන්න විදිහත් මම ඊළඟට කියලා දෙනවා. දැන් මෙන්න මේ තියෙන්නේ ඔයාලට ඒ plan එක ඔයාලගේ විදිහට හදාගත්තොත් එන විදිය. ඒකත් මම මෙතනින් දාන්නම්. මේක මේ plan එක ඔයාලට පැහැදිලි කළොත් මේ plan එකේ හැම දවසක්ම study sessions තුනකට කඩලා තියෙනවා. ඒ කියන්නේ time frames තුනකට කඩලා තියෙනවා. ඔයාට දවසේ කැමති වෙලාවල් තුනක මේ දවසේ වෙන් කරගත වැඩ ප්‍රමාණය ඉවර කරන්න පුළුවන්. එතකොට subject තුනම දවසකට ඔයා වැඩ කරනවා. පළවෙනියෙන්ම මම මේක බෙදලා තියෙන්නේ ඔයාට පුළුවන් පාඩම් කරන්න වගේ කියන්නේ මතක් කරගන්න වගේ තියෙන සබ්ජෙක්ට් එකක් මුලින් කරන්න. ඊට පස්සේ පාස් පේපර් එකක් කරනවා. ඊට පස්සේ ආයෙ පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ සබ්ජෙක්ට් එකේ පාස් පේපර් එකක් කරනවා. අර ඒ විදිහට තමයි මම මේ එක්සැම්පල් එකේ මේ අර මම කිව්ව සබ්ජෙක්ට් තුන කරන ළමයාගේ ප්ලෑන් එකේ දාලා තියෙන්නේ. ඔයාලට ඉක්මනටම පුළුවන් මේ වගේ පොඩිවට chart එකක් ගහගෙන මේ තියෙන subjects වෙනුවට ඔයාගේ subject ටික දාගෙන මේ වැඩ ටික කරගෙන යන්න. ඒක හරිම ලේසි. මම මේක එකිනෙක පැහැදිලි කරනවට වඩා. එතකොට ඕනම ළමයෙක්ට 2019 ඉඳලා 2025 වෙනකන් subject තුනේම past papers ටික ඉවර කරගන්න අපේ plan එකේ මෙන්න මේ තව කොටසක් වෙන් කරලා තියෙනවා. මේකෙදි ඔයා හැම දවසකම past papers කරගෙන යනවා. මේක වෙන්නේ මෙහෙමයි. පළවෙනිම දවසේ ඔයාලට තියෙන පළවෙනිම subject එකේ 2019 අවුරුද්දේ past papers first part එක second part එක දෙකම කරලා ඉවර කරනවා. ඊළඟ දවසේ ඔයා දෙවෙනි subject එකෙත් ඒ විදිහටම 2019 past paper එක කරගෙන යනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ඊළඟ subject එකේ 2019ට අදාළ ප්‍රශ්න පත්‍රය කරගෙන යනවා. එතකොට දවස් 3ක් ඇතුළත subject 3ක් ඔයා cover කරනවා 2019 past papers ටික සම්පූර්ණයෙන් ඉවරයි. මේ past papers කරනවා කියන එකෙන් මම අදහස් කරන්නේ දැන් ඔයා time තියලා paper එක කරනවා. මාකින් ස්කීම් එකට අනුව උත්තර ටික බලනවා. ඊට පස්සේ විවරණ මොන හරි තියෙනවා නම් ඒවා අර වැරදිච්ච දේවල් ආයෙ බලන්න. ආන්සර් එක කොහොමද ආවේ, ගාන කොහොමද හැදුවේ, එහෙම නැත්නම් මේ උත්තරේ කොහොමද ලියන්නේ. ඒ වගේ දේවල් තියෙනවා නම් හරි වැරදි ටික බැලුවා. ඔයාට වැරදිච්ච දේවල් ටික ටග් ගාලා නෝට් සෙට් එක අරගෙන අදාළ කොටස විතරක් පාඩම් කරගත්තා.
මෙන්න මේ විදිහට තමයි මේ වැඩ ටික කෙරීගෙන යන්නේ. ඒ විදිහට ආයෙත් මාරුවට පළවෙනි සබ්ජෙක්ට් එක, දෙවෙනි සබ්ජෙක්ට් එක, තුන්වෙනි සබ්ජෙක්ට් එක ඊට පස්සේ ඒ කියන්නේ 2020 ටික අපි කරගෙන යනවා. ඊට පස්සේ 21 ඔය විදිහට දවස් ගාන බෙදලා ගත්තාම මේ දවස් 18 ඇතුලේ ඔයාට අගෝස්තු 9 වෙනිදා වෙනකොට මේ වැඩ ටික සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන්. සබ්ජෙක්ට් තුනේම පාස් පේපර්ස් ටික එක රවුන්ඩ් එකක් එක්සෑම් එකට යන්න කලින් ඉවර කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට තමයි මම ඒ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලගේ වැඩ ටික හදාගන්න, එහෙම නැත්නම් ඔයාලගේ වැඩ ටික ඕගනයිස් කරගන්න තවත් එක්සැම්පල් එකක් මම මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මම WhatsApp channel එකේ share කරන්නම්. මොකද YouTube එකේ මට ඔක්කොම දේවල් එක දිගට explain කරන්න බෑ. එහෙම ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් මේ කියන්නේ ගොඩාක් දික් වෙනවා. එතකොට අනිත් අය බලන අයටත් ඒක ගොඩක් බෝරින්. ඒ හින්දා මම හිතුවා මේක අපේ WhatsApp channel එකේ මම දානවා. එතකොට ඔයාට වැඩ ටික මැනේජ් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ සබ්ජෙක්ට්ස් ටික දාලා මේ වැඩ ටික කම්ප්ලීට් කරගන්න මේ ටයිම් ටේබල් එකට අනුව. එහෙම නැත්නම් මේ ප්ලෑන් එකට අනුව. ටයිම් ටේබල් එකක් කියලා මම කියන්නේ ප්ලෑන් එකට අනුව. මොකද මේකේ වැඩ ටික කරන වෙලාවල් ටික ඔයා තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් අද විනාඩි 7කින් විතර මම කොහොම හරි ඔන්න අපේ ප්ලෑන් එක කියලා දුන්නා. ඉතින් මම ඔයාලට විශ් කරනවා ඔයාලගේ එක්සෑම් එක හොඳට කරන්න, වැඩ ටික හොඳට කරගන්න. මේ ප්ලෑන් එක යූස් කරලා බලන්න ඔයා කාලය නාස්ති කරන එක ගොඩක් වළක්ව ගන්න පුළුවන් වෙයි. ඉතින් ගිහින් එන්න හැමෝටම බයි.